ගෞරවාත්ම ඉතින් එතුමගෙන් අපි අහලා බලමු මේ විනෝදකාමී තරණය ඉදිරියට හොඳ වැඩසටහනක් තියෙනවා මොකද ඔබට හිතෙන්නේ ඔබ අර සම්බන්ධ වුණා ප්‍රථම වතාවට තමයි අපි මේ සම්බන්ධ වුණේ විනෝදකාමී තරඟ සෙරමෝනියල් එකට ඉතින් ඉස්සරහට හොඳ වැඩ පිළිවෙලක් යෝජනා කරා ගොඩක් අය මොකද ඔබට හිතෙන්නේ ශාන්ත මහත්මයාගේ නිවසේ සිට තමයි අපි සම්බන්ධ වෙන්නේ ඇත්තම විනෝදකාමී තරගයේ තාමත්ම හොඳ තරගයක් විදිහට ප්‍රේක්ෂකයන්ට බලා ගන්න තරගය වගේ නෙමෙයි. ඒක වයින්වලට හොඳ තරග අවසානයක් තිබුණා. ඉතින් වයස අවුරුදු 40 50 ඉක්මුවත් ජවය තිබුණා. තරගයේ පුලේ වගේ තමයි හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රීඩකයන්ට සුබපතන මේ තරගයේ ජයග්‍රහණ කරපු මොකටම ඒ වගේම තමයි මේ තරගය පවත්වලා මේ ෆන් නැත්නම් විනෝදකාමී තරගයේ ක්‍රීඩාව තව තවත් ප්‍රචලිත මොකද විශේෂයෙන් මුදල් ත්‍යාගය ලැබෙන්නේ නැහැ වුණත් ඉතින් ඔවුන් මේ කුසලාන වලින් තමයි තෘප්තිමත් වෙන්නේ ඒ ඉලෙවි තරඟ තව තවත් පවත්වලා මේ ක්‍රීඩකයන් උනන්දු කරන්න කියලා තමයි අපි හැමෝටම විශේෂයෙන්ම පරිසර සංවිධායකයෙක් ප්‍රකාශ කරන්නේ බොහොම ස්තුතියි ඔබතුමාට මම හිතන්නේ ඉදිරියට පාපක සම්මේලනයේ ස්ථාපිත වුණාම හොඳ වැඩසටහනක් මේ ක්‍රීඩකයන්ට හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හට පස්සේ තරඟේ තමයි පැවැත්වෙන්නේ බොහොම ස්තුතියි ශාන්තයකට මම හිතන්නේ නිවසේ සිට මේ විදිහට කුසලානීති ලබාගත් අයට ස්පොන්සර් කරපු අයට බොහොම ස්තුතියි අපි මේ වෙලාවේ සම්බන්ධ කරන පළවෙනි ස්ථානයේ ශාන්ත ඔබතුමාගේ ගමේ මේ වගේ තරගයක් තියෙනවා අදහසක් අහලා බලමු මේ වෙලාවේ ශාන්ත අපි දෙන්න බලනවා ආබයිසිකල කියන තමයි කියන්නේ මොකද ඉතින් ඔබතුමාට මේ විතුරාගේ ඉවසම මේ විදිහට අද ජයග්‍රහණයක් කරනවා ඔබත් තරගයක් පවත්වනවා මොන වගේ දෙයක් කියන්නේ මේ හැම කෙනාටම මම කියන්නේ 40 ඉඳලා 40 50 60 උසන් පොඩාවම කිව්වා වගේ අපිට ප්‍රමාණය ලැබෙන්නේ ඒ නිසා අපිට සංවිධානය අපිටම පුළුවන් සංවිධානය කළා බොහොම සුළු මුදලක් යන්නේ. එයාට මේ වගේ දෙයක් ලබා දෙන්න ඇත්තටම බොහොම ස්තුතියි ඉන්දිපෙන්ඩන්ට් ක්‍රීඩා සමාජයේ සමාජිකයෙක් වෙනවා චන්ද්‍ර කන්නවච්ච මහත්මයාගේ ක්‍රීඩා සමාජයේ වගේ දාන්නල තමයි අපේ සභාපතිතුමා ඉතින් අද ඒ ක්‍රීඩා සමාජයට සතුටු වෙනවා ඇති මොන වගේ අදහසක්ද කියන්නේ මෙම සංගණනය වෙන තමයි වෛද්‍යකලේ අපි අදාළ බලලා දුන්නේ ආයි වෛද්‍යකලේ වුණාකින් නම් මොනේ සංගණනයේ අපගේ මතලේ ක්‍රීඩාවක් මේ ක්‍රීඩාව හැම තරුණයෙක්ම තෝරා ගැනීම අගය කොට සලකනවා මේ තියෙන ක්‍රීඩාවට අපේ ඉන්නේ තරුණයෙක් ඇවිත් ඔයාලා පිළිතුරු දෙනවා ඔයාගේ මේක ගොඩක් ජනප්‍රිය වුණා අද මේ මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙන කාලෙක මේ ක්‍රීඩාවට අපිට